රෙන්ට් එකට ජීවත් වෙනකොට ගොඩාක් වාසි තියෙනවනේ. හොම්මෝන කෙනෙක් වගේ නෙමෙයිනේ. ප්‍රධාන වශයෙන් ගත්තොත් එහෙම රෙන්ට් එකට ඉන්නකොට වාසි තුනක් තියෙනවා. අපි බලමු මොනවද තියෙන වාසි කියලා. දැන් තියෙන වාසි ගත්තොත් එහෙම දැන් long term commitment එකක් නෑ රෙන්ට් කෙනෙකුට. ඒක ලොකු වාසියක්. කෙටි කාලයකට ගයක් රෙන්ට් කරලා ඉන්න පුළුවන් නේ. දැන් තව වාසියක් තමයි ගෙදර ලොකුවට මේන්ටේන් කරන්න කොස්ට් එකක් යන්නේ නෑනේ. අනිත් එක තමයි ෆ්ලෙක්සිබිලිටි එක. ඒ කියන්නේ Tamanට පුළුවන් නේ Tamanට කැමති වර්ගයේ ගෙදරක රෙන්ට් කරලා ඉන්න පුළුවන්. තමන්ට ඒ සිටි එක ගැලපෙන්න නැත්නම් තව සිටි එකකට මාරුලා යන්න පුළුවන්. හෝමෝන කෙනෙක් වගේ නෙමෙයිනේ. රෙන්ට් කරන එක අනිත් වාහනයක් ලීස් කරනවා වගේනේ. දැන් වාහනයක් ලීස් කරා මාස්පතා ලීස් එක ගෙවනවා. ලීස් එක ගෙවුනට පස්සේ ඒ වාහනේ බාර දීලා තමන් යන. තමන්ට එතනදී වාහනේ පාවිච්චි කරාට අමතර වාසියක් ලැබෙන්නේ නැහනේ. දැන් අපි කම්පෙයාර් කරලා බලමු. දැන් මාසෙකට 3000ක් රෙන්ට් එකට ගෙවන එකයි 3000ක් ගෙවලා මෝගේජ් එකක් ගෙවන එකේ තියෙන වෙනස්කම් මොකක්ද කියලා. අපි තුමු අවුරුදු 10ක් රෙන්ට් ගෙවනවා කියලා. 3000 ගානේ අවුරුදු 10ක් රෙන්ට් එකට ගෙවුවා නම් ඒක 3,60,000ක් වෙනවා. දැන් අපි හිතමුකෝ 3000කට මෝගේජ් එකක් ගන්නවා කියලා. 3000 කියන්නේ $600,000 වගේ මෝගේජ් එකක්. දැන් අවුරුදු 10කදී දැන් ගෙදර ඇප්‍රීෂিয়েට් වෙනවා නම් 3% ගානේ අවුරුදු 10කදී මේ ඇප්‍රීසියේෂන් එක 2,60,000. ඒ වගේම මෝගේජ් එක ගෙවනකොට ඒ මෝගේජ් එකත් අඩු වෙනවානේ. මෝගේජ් එක පේ ඩවුන් වෙනවා. 33,500ක්. එතන මේ දෙක එකතු වෙලා 3,39,500ක් මෙතන. මෙතන අවුරුදු 10කට මේ විදිහේ ගාණක් Tamanට ලැබෙනවා. ඉක්විටි විදියට ලැබෙනවා. ප්‍රොපර්ටි ඇප්‍රීෂියේෂන් විදියට ලැබෙනවා. තව දෙයක් තමයි ප්‍රොපර්ටි එක ඇප්‍රීෂියේට් වුණාම ඒන කැපිටල් ගේන් එකට කැනඩාවේ ටැක්ස් කරන්නේ නැහැ තමන් ගෙදරට. 0. මෙතන ප්‍රධාන දේ මොන ෆ්‍රීඩම් එක තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මට කියන්නකෝ මොනවද ඕගොල්ලෝ ඒ ගැන හිතන්නේ කියලා.